කොහොමද ඔයාලට ඔන්න මම මේ අද හදන්නේ මේ දවස් ටිකේම ගොඩක් වැස්සත් එක්ක මුකුත් කරගන්න හම්බුන්නේ මේ යට වෙයිද මොනා වෙයිද කියලා දන්නේ නැහැ. ඊට ටිකෙන් බයෙන් හිටියේ. ඊට අමතරව කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකට රෙජිස්ටර් වෙන්න තිබ්බා. ඊට පස්සේ බර්ත්ඩේ ෂූට් එක තිබ්බා. ඒකේ වීඩියෝ එකක් මම ඉස්සරහට ගේන්නම්. ඒ වගේ ගොඩාක් වැඩ තිබ්බා. ඒවත් එක්ක මට වීඩියෝ එකක් ගේන්න උන්නේ නැහැ. ඔන්න අද මම වීඩියෝ එකක් අරන් ආවා 2026 විෂන් බෝඩ් එක හදන එක. අපි එහෙනම් හදමු. මේ තියෙන්නේ ඔක්කොටම කලින් මම ගත්තා මේ මගේ ලබන අවුරුද්දේ තියෙන ටාගට්ස් ඒ ටික ඔක්කොම නෙවෙයි. සාමාන්‍යයෙන් ප්‍රධාන දේවල් ටික මම අරගෙන ඒක ෆොටෝකොපි කරගත්තා. කයත් මේ ෆොටෝකොපි ෂොප් එකකින් ඔයාලට ඕනි කරන ඒවා ඔයාලගේ ලබන අවුරුද්දේ තියෙන ටාගට්ස් ඒවා ඔයාලට පුළුවන් print out කරගන්න. මම මේවා download කරගත්තේ Pinterest එකෙන්. ඒක අපිට ඕන දෙයක් ගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට ඕනි කරන pictures ඒ වගේ දේවල් download කරගන්න පුළුවන්. download කරගෙන අපි දැන් හදමු අපේ vision board එක. මම මේ අන්තිම මාස 3 හදාගත්ත පොඩියට හදාගත්තා මේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියලා. මේ තියෙන මම මේක හරිම අරහින්න මම කටුවට හදාගත්තේ මේ මාස 3 මට කරගන්න තියෙන දේවල් මම ඔයාලට ටිකක් කියන්නම්. මට මේකෙන් සමහර ඒවා කරගන්න බැරි වුණා. හැබැයි යම් තාක් දුරකට ඒ දේවල් අචීව් කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා. මම ස්මෝල් බිස්නස් එකක් පටන් ගත්තා. මම ඒක ගැන ඉස්සරහට විස්තර කියන්නම්. කොහොම හරි ඒක මම මේ මාස 3 ඇතුළත කරනවා කියලා තමයි හිටියේ. කොහොම හරි ඒක මම පටන් ගත්තා. මේක නිතර මට S2කට පේනෙද්දි ඒක පටන් ගන්න දවසට මම මොකක් හරි දෙයක් කරනවා. එක්ක වීඩියෝ එකක් හරි බලනවා. එහෙම නැත්නම් ඒ බිස්නස් එකට අදාළ තොරතුරු හොයනවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි ෆයිනෑන්ෂියල් ඉතුරු කිරීමක් හරි මොනවාම හරි දෙයක් කරනවා. හැබැයි ඒවටම හරියන්න දේවල් වෙනවා. ඒ දේවල් යම් තාක් දුරකට සාර්ථක වෙච්ච නිසා මට හිතුණා 2026 ලස්සනට ඒක පටන් ගන්න පිළිවෙලකට ඒක කරලා මට පේන්න තියාගන්න. එතකොට මටත් ආසයි එකින් එක හරියට වෙද්දි ඒ දේවල් දිහා බලාගෙන මේ මට සතුටු වෙන්න පුළුවන්. ඒක නිසා මම ලොකු ඩ්‍රීම් නෙවෙයි මේ මට තියෙන සාමාන්‍ය දේවල් ටිකක් මම ෆොටෝකොපි කරගෙන ආවා. දැන් විෂන් බෝඩ් එක හදනවා. පියනම් දැන් හදන ගමන් කතා කරමු. මෙතනදී මම මුලින්ම කරේ මං ඇඳුමක් ගෙනාපු කාඩ්බෝඩ් පෙට්ටියක් තිබුණා. ඒක ගත්තා. ඊට පස්සේ කතුරත් අරගෙන මේක අපිට ඕනි විදියට හදාගත්තා. මෙන්න මේ විදියට කපාගෙන කොටුවට අර විෂන් බෝඩ් එක කැත වෙන්නේ නැති වෙන්න මම පොඩි බෝඩ් එකක් ඒ විදියට කපලා ගත්තා. මෙන්න මෙහෙම. සුදු පාට කොලයක් පොත්වලට කවර දාන කොලයක්ම තමයි ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදියට අර දාර වලින් නැමෙන නිසා මම සෙලෝ ටේප් ගහගත්තා. ඊට පස්සේ මට ඇත්තටම ඕන කරන බඩු ඔක්කොම ගෙදර තිබ්බේ නෑ. ඒක නිසා මම මේ පොඩියට තමයි හදාගත්තේ. ලස්සනට මට දැක්ක මාස හිතෙන විදියට මම මෙන්න මේ විදියට පයිප් ක්ලීනර්ස් වලින් මගේ අත් වලින්ම මං හැදුවා චූටි මල් ටික. ඔයාලත් ඔයාලා කැමති විදියට ඔක සරස ගන්න පුළුවන් එක දේවල් කරලා. වැදගත්ම තේ තමයි ඔයා මේ බෝඩ් එකට ලොකු බෝඩ් එකක් ගන්න එපා. ඔයාගේ ඔයාට ඇචීව් කරගන්න ඕනෙම දේවල් ටික මේ අලවන්න පුළුවන් සයිස් එකේ කාඩ්බෝඩ් එකක් ගන්න. හරි ළමයි මේ තියෙන්නේ මගේ විෂන් බෝඩ් එක. ඉතින් ඔයාලත් 2026ට යන්න කලින් ඔයාලගේ ජීවිතේ වැදගත්ම දේවල් ටික මෙන්න මේ විදියට කටුවට හරි ගහලා තියාගන්න එක ගොඩාක් වැදගත් වෙයි ඉස්සරහට.